Good morning, miss. Good morning. මොකෝ උදේ පාන්දර මේ පැත්තේ? මිස් මම මිස්කින් පොඩි දෙයක් දැනගන්න තමයි ආවේ. මොකද්ද? මිස් වෝටර් බෑග් එක ඩැමේජ් වෙනවා කියන්නේ මොකද්ද? උදේ පාන්දර මොකද මේ වෝටර් බෑග් එක ගැන මතක් වෙලා? මිස් මගේ FB එකේ දැක්කේ. මට ඉතින් ඒ ගැන දැනගන්න හිතුණා. ඉතින් ඔයා වාඩි වෙන්නකෝ මම ඔයාලට විස්තර ටික කියලා දෙන්නම්. මොකද්ද වෝටර් බෑග් එක කියලා. ඉතින් ප්‍රෙග්නන්ට් අම්මලාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වෝටර් බෑග් එක ඩැමේජ් වෙනවා කියන එක. මුලින්ම අපි බලමු මොකක්ද මේ වෝටර් බෑග් එක කියලා කියන්නේ. වෝටර් බෑග් එක කියන්නේ ඔයාගේ බබා ගර්භාෂය ඇතුලේ වතුර මල්ලක තමයි ඉන්නේ. ඔන්නෝකට තමයි කියන්නේ වෝටර් බෑග් එක කියලා. ඉතින් ඔය වෝටර් බෑග් එක එහෙම නැත්නම් ඔය වතුර මල්ල ඩැමේජ් වෙලා වතුර යන එකට තමයි වෝටර් බෑග් ඩැමේජ් වෙලා කියලා අම්මලා කියන්නේ. ඉතින් මේ වෝටර් බෑග් එකේ ප්‍රයෝජන මොනවද? ඔයාගේ බබා ඉන්නේ දැන් වෝටර් බෑග් එක ඇතුලේනේ. එතකොට බබාට ගොඩක් ප්‍රයෝජනවත් මේ වෝටර් බෑග් එක. මොනවද ප්‍රයෝජන? බබාගේ ඇඟේ තියෙන උෂ්ණත්වය. මෙන්න මේ උෂ්ණත්වය අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ. මෙන්න මේ උෂ්ණත්වය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්න ගොඩක් වැදගත් මේ වෝටර් බෑග් එක. ඒ වගේම බබාට හොඳට දඟලලා කරලා ඉන්න ඕනිනේ. එයා චලනය වෙනවනේ ඔයාලා දන්නවනේ ඒක. ඉතින් අන්නේ හොඳට චලනය කරන්න දඟලලා කරලා ඉන්න මේ වෝටර් බෑග් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අනිත් විශේෂ දේ තමයි බබාගේ ආරක්ෂාව. මෙන්න මේ බබාගේ ආරක්ෂාවටත් ඔය වෝටර් බෑග් එක ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම බබාගේ පෙනහළු පද්ධතියේ වර්ධනයටත් මේ වෝටර් බෑග් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හරි. අපි ඊට පස්සේ බලමු මේ වෝටර් බෑග් එක ඩැමේජ් වෙන්න හේතු මොනවද කියලා. හේතු කිහිපයක් තියෙනවා. 1. ඔයාලා දන්නවනේ සති ගාන ලඟ වුණාන් පස්සේ කියන්නේ බබාව ලැබෙන්න දින ලඟ වුණාන් පස්සේ සාමාන්‍යයෙන් සති 37ට වැඩි වුණාන් පස්සේ වෝටර් බෑග් එක ස්වාභාවිකව ඩැමේජ් වීමේ ප්‍රවණතාවය වැඩි. ඉතින් එහෙම මේ ඩැමේජ් වෙන්නේ ඔය වෝටර් බෑග් එක කැඩිලා තමයි බබා එළියට එන්න ඕන. ඒක නිසා තමයි සති 37ට වැඩි වුණාන් පස්සේ වෝටර් බෑග් එක ඩැමේජ් වෙන්නේ. ඉතින් සාමාන්‍ය සමහර අවස්ථාවලදී අම්මා කෙනෙක්ට සති 37ට පෙර ඩැමේජ් වෙන්නත් පුළුවන්. සමහර අවස්ථා තියෙනවා ඔයාගේ බඩට තද පහරක් වැදුනොත් ඩැමේජ් වෙන්න පුළුවන් ඔයාගේ වෝටර් බෑග් එක. ඒ වගේම වෝටර් බෑග් එකේ වතුර ප්‍රමාණය වැඩි වුණොත් ඒත් වෝටර් බෑග් එක පිපිරිලා යන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණේ තමයි ඔයාට බබාලා දෙන්නෙකුට වැඩි ඉන්නවනම් දෙන්නෙකුට වැඩි ඉන්නවනම් ඔයාගේ ගර්භාෂ බබාලා ඉතින් වෝටර් බෑග් එක පිපිරිලා යන්න පුළුවන්. හරි. දැන් ඔයාලා දන්නවා වෝටර් බෑග් එක පිපිරෙන්න හේතු මොනවද කියලා. අපි දැන් බලමු මේ වෝටර් බෑග් එක පිපිරලා ගියන් පස්සේ ඔයා අනුගමනය කරන්න ඕන මොනවද කියලා. ඩැමේජ් වුණාන් පස්සේ ඔයාලා දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි ඩැමේජ් වුණාන් පස්සේ හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් ළඟට හෝ ළඟම තියෙන රෝහලට යන්න ඕන. මොකද ඒක ඔයාට අනතුරු ගෙන එන සංඥාවක් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද ඔයාලා අඳුනගන්නේ මේ වෝටර් බෑග් එක හරියටම ඩැමේජ් වෙලාද කියලා? ඔයාගේ කකුල් දෙක දිගේ දියරයක් බේරෙන්න ඕන. මේ දියරය බේරෙනකොට ඔයාලා විශේෂ දෙයක් ගැන බලන්නට ඕන. මේ දියරේ පාට මොන වගේද කියලා. කහ පාටද, කළු පාටද, කොළ පාටද, ඒ වගේම මේ සැර ගන්ධයක් එනවද, රුධිරය පිට වෙනවද? මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. සහ මේ දේවල් ගැන මතක තියාගෙන ගිහිල්ලා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට කියන්නටත් ඕන. ඒ වගේම තමයි වෝටර් බෑග් එක ඩැමේජ් වුණාන් පස්සේ ඔයා රෝහලට හරි වෛද්‍යවරයා ළඟට යනව නම් පිරිසිදු පෑඩ් එකක් පෑන්ටියට තියලා ඇඳගෙන යන්න. ඒක ඔයාගේ බබාගේ ආරක්ෂාවට සහ ඉක්මනින් ආසාදන ව්‍යාප්ත වීම පාලනය වෙනවා. ඉතින් මම හිතනවා වෝටර් බෑග් එක ගැන ගොඩක් දේවල් මම දැනුවත් කරා කියලා. තවත් දැනගන්න ඕනිද වෝටර් බෑග් එක ගැන මොනවා හරි? නෑ මිස් ගොඩක් දේවල් දැනගත්තා. ගොඩක් ස්තුතියි.